ගෙදර යන්න. එයා මගේ හොඳ යාළුවා. බලමු අපි යාළුවා ගෙදර ගිහලා මොකද කරන්නේ. නෑ. යාළුවාගේ ගෙදර වීඩියෝස් ටිකක් අඩු ඇති. එක වීඩියෝ එකක් මං හිතන්නේ තියෙන්නේ. මොකද අපේ මේ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකේ චූටි වැඩකට යන්නේ. ඒ නිසා ගේ ඇතුලේ වීඩියෝස් ගන්න බැරි වුණා ඇත්තටම. චුට්ටක් ඒ වැඩ නිසා බිසි වුණා. ඔයාලට පේන ඇති පාර දෙපැත්තේ තියෙන පරිසරය දැක්කාම කොච්චර නිස්කලංක පරිසරයක්ද කියලා. මේ ඉන්න මගේ යාළුවාගේ බවවා සුදු. හරිම දඟකාරයි. අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා. නටලා කරලා යනවා. හරිම ෂෝක් බව්වෙක්. මේක කලින් ප්ලෑන් කරලා තිබ්බේ නෑ. ලස්සන ප්ලේස් එකක් තියෙනවා. සුදු එක්කන් යන්නේ. සුදු බලමු ඉස්සරහට මොකද අපි කරන්නේ කියලා. එතෙන්ට ගිහිල්ලා කරේ නෑ ඇත්තටම මෙතෙන්ට යනවායි කියලා. මම තමයි කිව්වේ යන් ටිකක් කළා ගිහින් ඉඳලා සුදුවත් එක්කන් යයි කියලා. සුදුවත් එක්කන් ගිහලා චුට්ටක් නටලා කරලා ආවා. බලන්න ඉස්සරහට කොච්චර ලස්සන ප්ලේස් එකක්ද ඒක කියලා. හිතන්නේ මේ තැන දන්නා ඉන්නවා. කුරුණෑගල මාවතක මවට අය මේ තැන දැනගන්න ඕන. මොකද මෙහි මේ පන්සලත් එන ප්‍රසිද්ධයි. පන්සලට ගිහිල්ලා නෑ. බලන්න ඉස්සරහට කොහෙටද අපි ගියේ කොහොමද කියන්නේ මොකද කරේ විනෝදනේ කොහොමද කියලා ලොකු දේවල් නැහැ. බව් එක්කන් ගියා. බව් ලකි සුදුයි දෙන්න එක්කන් ගියේ. ගිහිල්ලා චුට්ටක් විනෝදුණා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ලස්සන ප්ලේස් එක. හරිම ලස්සනයි. මැදගම රජමහා විහාරයක්. ඒ විහාරයට මැදගම ගමට අයිති වැව. හරිම ලස්සනයි. ප්ලේස් එක මාරම ලස්සනයි. හරිම නිස්කලංකයි. වැව ඊට එහා පැත්තේ තියෙන වෙල් ටික මාරම ලස්සනයි. ලස්සනටම තියෙන්නේ වෙලේ ගොයන් පීදිලා තියෙනකොට. එතකොට මම වීඩියෝ එකක් වලට අරන් ඉන්න මාරම ලස්සනයි. ෆෝන් එකකින් ලස්සන වෙන්නේ නැහැ. මාරම කියන්න තේරෙන්නේ නැහැ. මේ වගේ ගමක ඉපදෙන්න වාසනාව තියෙන්න ඕනේ ඉතින්. බලන්න කියන අපි මොකද කරන්නේ කියලා. වැවට බැස්සා. මේ වැවට මම හිතන්නේ හුඟ කාලයකට පස්සේ ගියේ. යාළුවා ගෙදර ගියම මම සැරින් ටිකට යන්න කියලා යන්න බැරි වුණා. ඊයේ තමයි ප්ලෑන් කරේ නෑ ඇත්තටම. ඉන්න ගමන් කිව්වා එහෙනම් වීඩියෝ එකක් කරන්නත් එක්ක යමු වැව පැත්තට කියලා. ඊට පස්සේ සුදුවත් එක්ක අයියා සුදුවත් වැවට දාන්න කියලා. මම හිතනවා ඉතින්ලා වීඩියෝ එකේ දැක්කා සුදුව වැවට දානවා. පස්සේ දෙපාරද තුන්පාරද දැම්මා. එයාට ඒක විනෝදයි. කටින් විනෝදුණා. බලන්න ඉතින් මොකද වීඩියෝ එකේ වෙන්නේ කියලා.
ලස්සනට පේනවා. ලස්සන view එකක් තියෙන්නේ. චුටි ළමෙක් වගේ තාමට වෙන දුවන්නේ. බලන්නකෝ ඉතින්. හරිම නිස්කලංක පරිසරයක්. සාමාන්‍යයෙන් මානසික නිදහසට වගේ මාරම ගැලපෙන ප්ලේස් එකක්. හරිම ලස්සනයි. මේ පේනවනේ දාගරම් දෙගලිල්ල. හරිම දාංගලේ. එයා ෂෝක් අනේ. මෙයා කොමනේරියන් බවුවෙක්. ඒ කියන්නේ මික්ස් වෙච්ච කෙනෙක්. කොමනේරියන් බවුවෙකුටයි අර නෝමල් බවුවෙකුටයි මික්ස් වෙච්ච කෙනෙක්. ඒ නිසා තමයි මේ පළි නැත්තේ. තව පළි දික් වෙලා තිබ්බනම් ලස්සනට ඉදී එයා. ඔය තියෙන්නේ වැව් බන්ට් එක. මේ සුදුත් ඒ අස්සට ඇවිල්ලා ළඟටම වෙලා ඉන්නවා. මම හිතන්නේ දැන් මේ බ්ලොග් එක තනිකරම සුදුගේ බ්ලොග් එකක් වෙලා තියෙන්නේ. එයා තමයි වැඩිපුරම බලන්න තියෙන්නේ මේකේ. මටත් වැඩිය. මාර ෆන් බවුවෙක්. මටත් බවුවෙක් ඉන්නවා ලොකු එක්කෙනෙක්. එයාව ෆස්ට් බ්ලොග් එකේ ඉන්නවා. එයා බලන්නකෝ යාලා ගිහිල්ලා එයා ෂෝක්ද නැද්ද කියලා. මේ තියෙන වෙව් බන්ට් එක ළඟ වතුර බෑ යන තැන. පඩි පියල්ලකින් පල්ලෙහාට බෑලා අපිට යන්න පුළුවන් තැනද. බලන්නකො අපිටත් කලින් සුදු ගිහිල්ලා ඉවරයි තැනද. සුදුට තමයි අපිටත් වැඩි උනන්දුවක් තියෙන්නේ මං හිතන්නේ මේ ගමන. බලන්නකො එයාගේ දාංගලේ. ඔය ඉන්නේ මමයි සුදුයි. ඔර බලන්න අර මටත් කලින් එයා ගිහින් ඉවරයි. එයා වතුරට පැනලත් ඉවරයි මං හිතන්නේ වෙලකට. සුදුවට දාලා අපි ගෙදර ගියා. ගොඩක් වෙලා ඉඳී නෑ. හවස වෙනකොට වැවලන් ඉන්න හොඳ නෑ. කට්ටිය කියනවානේ වැඩි වැවට යන්න තියෙන හේතුවත් මේ ඕක වැවේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ සමහර වැව තියෙනවානේ බිලි ගන්න ඒ වගේ ඒවා. අපේ වැවෙත් ඔය අවුරුද්දකට සැරයක් මං හිතන්නේ බිලි ගන්නවා කියලා කතාවක් තියෙනවා. ඒකත් අද බුරුද්දන්න. ඉස්සර නම් මම යක්කයි තාත්තා ඇවිල්ලා නාලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එන්න බැරි වුණා නාන්නවත්. කිසිම පැත්තටම ආවිල්ලා නැහැ.
යාළුවා ගෙදර ගියත් ඒත් වැඩි ඇවෙන්නෙත් නැහැ. ගිහිල්ලාම නෑ ඇත්තටම. ඔය යාළුවා එක පළවෙනි පාර ආවේ. වැඩි ඇවෙන්නේ නෑ. ඉතින් ගමේ වැවක් තිබ්බට වැඩක් නෑ යන්නේ නෑ වැඩිය. මට හිතිච්ච නිසා තමයි ඔයාද යන්න හිතුණා. අද කියන්නේ මම ඔයාලට දාන්නේ ඊයේ vlog එක. අද දානවා. ඔව් ඊයේ තමයි අපි ගියේ වැවට. ලස්සන වීඩියෝ එකක් කියලා හිතනවා. ලස්සන සුදු හින්දා තමයි ගොඩක්ම ලස්සන වුණේ වීඩියෝ එක යාගේ දාන්නේ හින්දා. අපි යාළුවගේ දිහා ගිහිල්ලා සුදුවත් නාවලා ටිකක් වෙලා ඉඳලා ආයෙ මං ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාලා ජර්නල් එකේ වැඩ ටිකක් තිබ්බා ඊට ඉවර කරලා ඉතින් ඉතින් මේ වීඩියෝ එක තව ටිකකින් ඉවර වෙනවා. ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. all button එක ක්ලික් කරන්න. notification එක එතකොට වීඩියෝ vlog එකක් දාපු ගමන් ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලස්සන වීඩියෝස් ඉස්සරහට බලාගන්න පුළුවන් ඔයාලට.